ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔන්න අද ගෙනලා තියෙනවා ඔයාලට ගෝල්ඩ් එකේ අප්ඩේට් එකක්. අවසාන අප්ඩේට් එක බලපු කට්ටිය දන්නවා මම ගෝල්ඩ් එක එතකොට කිව්වා මේ ලෝ එක ගලවන්න පුළුවන් සෙල් එකක් දැන් එන්න තියෙන්නේ. ගෝල්ඩ් එක 4000ට විතර එන්න පුළුවන් කියලා. එතකොට 4000ටම ආවෙන්නේ ළඟටම ආවා ගෝල්ඩ් එක 4028 ඔව් 25ට විතර ආවා ගෝල්ඩ් එක. පල්ලෙහාටම ඊට පස්සේ මාකට් එක බයි වුණා. එතකොට 4000 කියන ටාගට් එකටම ගෝල්ඩ් එක ආවේ නැහැ. හරි. එතකොට දැන් මාකට් එකේ මොකද වෙන්නේ? කලින් අප්ඩේට් එක බලපු කට්ටියට මම කිව්වා ගෝල්ඩ් එක පොඩ්ඩක් මේ හරියට වගේ සෙල් වෙලා ආයි මාකට් එක බයි වෙන්න ඕනේ කියලා. එතකොට මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒක බලන්න පුළුවන් ගිහිල්ලා. දැන් බලමු අපි මාකට් එකේ මොකද වෙන්නේ කියලා. මාකට් එක උඩට එන්න ඕනේ. මාකට් එක ටිකක් උඩට එන්න ඕනේ. එතකොට මම මේ පහළට ආපු වේව් එක තවත් සෙන්ටර් වේව් එකක් විදිහට මම මාක් කරගෙන තියෙනවා. එතකොට මාකට් එක දැනට වේව් අපිට ඔක්කොම පහක් හදලා ඉවරයි. මේ තියෙන වේව් පහට අනුව අපිට බලාගෙන යද්දි ගෙස් කරන්න පුළුවන් පැටර්න් එකක් විදිහට සාමාන්‍ය ඩයමෙට්‍රිකල් එකක් අපිට ගෙස් කරන්න පුළුවන් මෙතනදී මොකද වේව් කීපයක්ම එකම රේෂියෝ වලට මෙතනදී රියැක්ට් කරලා තියෙන නිසා. ඔන්න මේ වගේ මාකට් එක දැන් වෙන්න ඕනේ. බයි එකක් එන්න ඕනේ මාකට් එක සාපේක්ෂව අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ඒරියා එකකට 4605 4664 වගේ ඒරියා එකකට මාකට් එක බයි වෙන්න ඕනේ. ටිකක් ෂැලෝ විදියට. එහෙම නැත්නම් පොඩි කාලයක් අරගෙන සයිඩ් වේ යන විදියට මාකට් එක පොඩ්ඩක් බයි වෙන්න ඕනේ. එහෙම බයි කරලා මාකට් එක තව පාරක් සෙල් එකක් දෙන්න ඕනේ පහළට. ඒකට මෙන්න මේ වගේ අයිඩියා එකක් තමයි higher time frames වල මගේ තියෙන higher time frames වල මෙන්න මේ වගේ අයිඩියා එකක් තමයි තියෙන්නේ. හරි. අපි දැන් යමු lower time frames වලට. බලමු ගිහිල්ලා lower time frames වල මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්න තියෙන්නේ කියලා. හරි. මම දැන් ඉන්නවා 15 minute chart එකේ. ඒකට 15 minute chart එකේ අප්ඩේට් එකට යන්න කලින් මම ඔයාලට පොඩි පණිවිඩයක් දෙන්න. ඔයාලා කැමති නම් YouTube එක හරහා නියෝවේව් ගැන ප්ලේලිස්ට් එකක් ගේනවට. නියෝවේව් සම්බන්ධයෙන් ප්ලේලිස්ට් එකක් ගේනවට කැමති කට්ටිය ඉන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ නියෝ රයිඩර්ස් කියලා කමෙන්ට් එකක් දාන්න. මම එතකොට බලන්නම් කී දෙනෙක් මේකට කැමැත්තෙන් ඉන්නවද සහ උනන්දුවෙන් ඉන්නවද කියලා බලලා ප්‍රතිචාර අනුව මම නියෝවේව් සම්බන්ධයෙන් සම්පූර්ණ ෆුල් ප්ලේලිස්ට් එකක් සාමාන්‍යයෙන් ලෙසන් 50ක 60ක විතර ලොකු තියරි එකක් ඔයාලට නියෝවේව් ගැන සම්පූර්ණ ෆුල් ලෙසන් තියෙන ප්ලේලිස්ට් එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට ඒකට ඔයාලගේ ප්‍රතිචාර කොහොමද කියලා දැනගන්න පොඩ්ඩක් කමෙන්ට් සෙක්ෂන් එකේ නියෝ රයිඩර්ස් කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒක බලලා උනන්දුවෙන් කට්ටිය ඉන්නවනම් මම ඒ සම්බන්ධයෙන් ප්ලේලිස්ට් එකක් ගේන්නම්. එතකොට දන්න හැමෝම පොඩ්ඩක් ෂෙයා කරලා කට්ටියට කියන්න. ඔයාලා නියෝවේව් ගැන උනන්දු නම් ඉගෙන ගන්න ආසයි නම් ඇත්තටම උනන්දුව තියෙන කට්ටිය ඉන්නවා නම් මම කැමතියි ප්ලේලිස්ට් එකක් ඔයාලට දෙන්න. එතකොට මේ ප්ලේලිස්ට් එක බලලා ඔයාලා ඉගෙන ගන්න පුළුවන් දන්න දෙයක් අහගන්නත් පුළුවන්. එහෙම අදහසක් තියෙන කට්ටිය ඉන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පොඩි කමෙන්ට් එකක් නියෝ රයිඩර්ස් කියලා. හරි අපි දැන් යමු 15 minute chart එකේ මොන වගේ දෙයක්ද අපිට කරන්න පුළුවන් කියලා මේ වෙලාවේදී ගෝල්ඩ් එකේ. හරි 15 minute chart එක ගත්තාම දැන් මාකට් එක මෙතනින් බයි කරලා පහළ සෙල් එකක් දීලා තියෙනවා. ඔන්න මේ සෙල් එකේදී අපිට මොනවද කරන්න පුළුවන්? දැන් මේ උඩට ආපු වේව් එක මම මගේ ෆස්ට් වේව් එක විදිහට මාකට් එක ගන්නවා. එතකොට ඊළඟට හැදෙන්න තියෙන පැටර්න් එකේ පළවෙනි කෙනා තමයි මේ. හරිද? ඊට පස්සේ දැන් මොකද කරන්න ඕනේ? දැන් මේ හැදිච්ච වේව් එකට ගැලපෙන්න මාකට් එක මොනවා හරි කරන්නත් ඉපේ සෙල් එකක් දීලානේ. දැන් මාකට් එක මම බලාපොරොත්තු වෙනවා මේ වගේ ඒරියා එකකට ඇවිල්ලා. මේ වගේ සෝන් එකකට ඇවිල්ලා එතකොට 4274 4300 කියන 4300 වගේ අතර සෝන් එකකට ඇවිල්ලා මාකට් එක පොඩි සෙල් එකක් මෙන්න මේ විදිහට දෙන්න. මාකට් එක පොඩි සෙල් එකක් පහළට දීලා සාමාන්‍යයෙන් 4208 එතකොට 4161 165 මේ වගේ අතර සෝන් එකකට රියැක්ෂන් එකක් දීලා බයි වෙන්න chance එකක් තියෙනවා. ඒකට උඩට අපේ අර මේජර් කවුන්ට් එකේ ටාගට් වලට යන්න chance එකක් තියෙනවා.
එතකොට මේ කවුන්ට් එක වෙනස් වුණොත් එහෙම සාමාන්‍යයෙන් මෙන්න මේ ලෙවල් එක 0.618 ලෙවල් එකට වඩා පහළට ගියොත් එහෙම වෙනස් වුණොත් එහෙම මම channel එකේ අප්ඩේට් එකක් දෙන්නම් Telegram channel එකේ. ඔය Telegram channel එකට join වෙලා ඉන්න. description එකේ link එක තියෙනවා. එතනදී අප්ඩේට් එකක් දෙන්නම් මොකද වෙන්නේ කියලා. මේ ලෙවල් එක break වුණොත් එහෙම. අපිට මෙන්න මේ වගේ පොඩි ට්‍රේඩ් එකක්, sell ට්‍රේඩ් එකක් එක්ක buy ට්‍රේඩ් එකක් lower time frame වල capture කරගන්න chance එක තියෙනවා. දැන් මෙතන මාකට් එක ගැප් එකට රියැක්ට් කරලා තියෙනවා ගැප් එකට ෆිල් කරලා තියෙනවා මෙතන ඉතුරු කරලා කියපු ෆිල් ගැප් එක ෆිල් කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම දැන් මාකට් එක මේ හරිය නැවත උඩට යන්න තියෙනවා එතකොට දැන් අපිට මේ සම්පූර්ණ කලෙක්ෂන් එක එහෙම නැත්තම් මේ බයි සෝන් එක මාකට් එක බයි වෙන්න අපිට තව සති දෙකක් තුනකට ආසන්න කාලයක් තියෙනවා මෙන්න මේ මෙතන මම කතා කරන ඊළඟ බයි කරෙක්ෂන් එක හැදෙන්නේ. එහෙම නැත්නම් ඊළඟ සෙන්ටර් වේව් එක හැදෙන්නේ. එතකොට මේක හැදුවට පස්සේ මාකට් එක තව සෙල් එකක් දෙන්න තමයි තියෙන්නේ. එතකොට මෙහෙම තමයි අද ගෝල්ඩ් අප්ඩේට් එකේ තියෙන lower time frame මේ වගේ මූවමන්ට් එකක් තමයි මම ප්‍රෙඩික්ට් කරගෙන ඉන්නේ. එතකොට ඔයාලගේ ට්‍රේඩ් අයිඩියාස් එක්ක ගලපලා බලලා හොඳ ට්‍රේඩ් එකකට යන්න බලන්න යන හැමෝටම good luck. එතකොට මම අර කියපු ලෙසන් වල කතන්දරේ ඔයාලා ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔයාලට උවමනාවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩි කමෙන්ට් එකක් දාන්න නියෝ රයිඩර්ස් කියලා. එතකොට මම මේක බලලා කී දෙනෙක් රෙස්පොන්ඩ් කරනවද කියලා කී දෙනෙක් මේ ගැන උනන්දුවෙන් ඉන්නවද කියලා බලලා මම නියෝ වේව් සම්බන්ධයෙන් ඔයාලට පාඨමාලාවක් එහෙම නැත්නම් ප්ලේලිස්ට් එකක් YouTube එක හරහා අප්ලෝඩ් කරන්න. එහෙනම් හැමෝටම good luck. මේක දන්න කට්ටියට share කරන්න. ප්ලේලිස්ට් එකක් ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.